මෙදාපාරත් නත්තල සරුවට සමරන්නම් වෙන්න කොච්චර හම්බ කරත් නත්තල් ලං ඉද්දි ඔක්කොම වියදංගෙනවානේ නාය ගෙවන්නයි යනම්මන මොකක්ද කරන්න අප්පා මේත් ඒක බීලින්න කස්ම මොනවදවා කල්පනා කරන්නේ මං මේ කල්පනා කරේ මේ අවුරුද්දෙත් ඔයාටයි පොඩි එක්කෙනටයි ඕන විදියට නත්තල සමරන්න බැරිවෙයි ඒ පාර බෝනස් සේකුන්නේ පඩිසල්ලෙත් නායගෙවලම ඉවරයි ඒකයි මම මේ කල්පනා කරේ අනිත් එක සේරම දේවල් ගණන් ගිහි ඇයි කසුන්නවා මම කියන්නේ නත්තල කියන්නේ ලොක්කු තෑගි බෝගදන එක නෙමේ ඒත් සඳනි මන් දැක්කනේ ඔයාර කඩේ තිබ සාරීරයා බලාගෙන හිටපු විදිිය පොඩි එකත් සපත්ත දෙයක් ඉල්ලවා මට ඒකවත් තරම් දෙන්න බැරි වුණා මං අදහවස ටවුන් එකට ගියත මවාරි ඔය දෙන ටරන්ගන්න හිතාගෙන ඒත් මගේ අතේ තිබ සල්ලි මති වුණා සඳනි කස්සු මන් දන්න ඔය අපි වෙනුවෙන් කොච්චර මහන්සේ වෙනවද කියලා මට අලුත් සාරී ඕන්න මන් දන්න ඔයා ගෙදරාව ඉස්සතින් කියලා හැබැයි ඔයා අපේ සතුට වෙනුවෙන් කරන දේවල් තමයි මට වටිනම තෑග්ග මට සමාවෙන්න සඳනි මමත් ඔයාලට ලස්සන නත්තලත් දෙන්න හිතාගනීටේ කොේද හැම දේකටම මුදල් හරස්සුනාන මගේ අතේ සල්ලි තිබ්බෙනෑ සඳන අහන්න අපදින්න නිරෝගේ දරුවේ අනිත්තක නත්තල් ඩබි දෙන්නම එකට ඉන්නවා අපේ දරුවත් ඉන්න අද කී දෙනෙක්න තමන්ගේ ආදරණියන්ගේ දුරස් වෙලා නත්තර සමරනවා ඇන්ද ඒ ඇතින් අපි දෙන්න කොච්චර වාසනාවන්තයිද කසු ඒකත් ඇත්ත සඳනි කසු නත්තල කියන්නේ බෙදා ගැනීම අපි දෙන්න ගාව තියෙන ආදරේ බෙදාගමු ඒ හොඳට මැත්ති කසු සඳුනි ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතයට ලැබිච්චක තමයි මට නත්තලට ලැබුම් ලොකුම ආසිර්වාදය දැන් ඔය කල්පනා පැත්තක දාලා අපි යමු මම පුංචි කේක් එකක් හැදුවා අපි ඒක කපමු හරි සඳනි යම් හැබැයි ලබන අවුරුද්දේ අපි නත්තල මීට වඩා හොඳට සමුරමු අනිවාර්යෙන්ම කසු සුබ නත්තලක් කසු සුබ නත්තලම් මගේ ආදරණීය සඳුනි දැන් යමු කේක් එක කපන්න යා